ඉතින් ස්වභාධර්මයේ වේගවත්ම ජීවීන් කවුද? මේ මහා තරංගයේදී මිනිස්සු ඇත්තටම ඉන්නේ කොතනද? අපි අද ඒ ගැන තමයි හොයලා බලන්න යන්නේ. අපි මුලින්ම අහන්න ඕන ප්‍රශ්නේ තමයි මුළු ලෝකෙන්ම වේගවත්ම ජීවියා කවුද කියන එක. මේකට උත්තරය හොයාගෙන යමු. හරි. දැන් සත්තුන්ගේ වේගය මිනින්න කලින් අපි අපේම මිනුම් දණ්ඩකින් පටන් ගමු. ඒ කියන්නේ මිනිස්සෙකුට යන්න කුලං උපරිම වේගය කොච්චරද කියන එකෙන්. මෙතෙක් ඉතිහාසයේ වාර්තානුණු වේගවත්ම මිනිසා තමයි කවුරුත් දන්න කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට්. එයාගේ උපරිම වේගය තමයි පැයට කිලෝමීටර් 37ක්. මේ අංකය හොඳට මතක තියාගන්න. මොකද අපි ඉස්සරහට කතා කරන හැම සතෙක්ගේම වේගය මනින්නේ මේ මිනුම් දණ්ඩෙන්. හොඳයි. දැන් අපි යමු ගොඩබිමේ ඉන්න වේග ශූරයන් ගාවට. බලමු මිනිස්සුන්ගේ වේගය ඒගොල්ලෝ එක්ක කොහොමද සැසඳෙන්නේ කියලා. අපි හිතනවට වඩා වේගවත්. ජිරාෆ් පැයට කිලෝමීටර් 50ක වේගයෙන් දුවනවා. දඩයමේදී සිංහදෙන පැයට කිලෝමීටර් 60ක් ගන්නවා. වේගයේ වෙනුවෙන්ම හදපු ධාවනාශ්වයෙක් 70කට යනවා. ඊටත් එහා ගින් තනබිම්බල වේගයේ සංකේතය වගේ ඉන්න ඇන්ටිලෝප් සතා පැයට කිලෝමීටර් 98ක ඇදහිය නොහැකි වේගයක් ගන්නවා. මෙන්න මේකෙන් පරතරය හොඳටම පැහැදිලි වෙනවා නේද? අපේ ලයිස්තුවේ 4 වෙනිට ඉන්න ඇන්ටිලෝප් පවා වේගවත්ම මිනිසට වඩා 2.5 ගුණයකටත් වඩා වේගවත්. හැබැයි ගොඩබිමේ එකම එක රජෙක් ඉන්නවා. අසම සම කඩිසරකමකින් ගොදුරු පස්සේ පන්නන වේගයේ අවිවාදිත ශූරයා. ඉතින් ඒ ශූරයා තමයි චීටාස්. හිතාගන්නවත් බෑ. චීටාට පුළුවන් පැයට කිලෝමීටර් 110ක පුදුමාකාර වේගයකට යන්න. ඒ කියන්නේ උසේන් බෝල්ට් වඩා 3 ගුණයක වේගයක්. ඇත්තටම මේ වගේ වේගයක් ගන්න චීටාට උදව් වෙන්නේ එයාගේ නම්‍යශීලී කොඳු වැටපෙළයි දිශාව පාලනය කරන දිග වලිගයයි. හරි. දැන් අපි ගොඩබිමෙන් පොඩ්ඩක් ඈත් වෙලා ජලයේ අහසේ වේගය කොහොමද කියලා බලමු. මොකද එතනදී වේගයේ නීති සම්පූර්ණයෙන්ම වෙනස්. වතුරෙදිත් වේගය හරිම ආකර්ශනීයයි. බලන්නකෝ කඩිසර ඩොල්ෆින් මත්ස්‍යයෙක් පැයට කිලෝමීටර් 50ක වේගයක් ගන්නවා. ඒ වගේම මුහුදේ බලවත් විලෝපිකයෙක් වෙන කොටි මෝරා පැයට කිලෝමීටර් 55ක් දක්වා යනවා. මේ දත්ත දිහා බැලුවම අපිට පේනවා ගොඩබිමේ ශූරයා වන චීටා ජලයේ වේගවත්ම සතාට වඩා දෙගුණයක් වේගවත් කියලා. මිනිස් වේගය ගැනදීම් කතා කරන්නත් දෙයක් නෑ නේද? හොඳයි. අපිට දැන් ගොඩබිමේ මුහුදේ ශූරයන් ඉන්නවා. ඒත් මේ හැමෝටම වඩා වේගවත් එක ජීවියෙක් ඉන්න පුළුවන්ද? ඒ කියන්නේ වේගය අතින් පොඩ්ඩක් වැඩි කෙනෙක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම වෙනස් මට්ටමක වෙනමම කාණ්ඩයක ඉන්න ජීවියෙක්. වේගයේ නියම ශූරයා ඉන්නේ ගොඩබිමකත් මොහොතකත් නෙවෙයි. ඒ ශූරයා ඉන්නේ අහසේ. මෙන්න මේ ඉන්නේ පෙරෙග්‍රීන් උකුස්සා. මේ පක්ෂියා දඩයම් කරන විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒක නිසා වෙන කිසිම ජීවියෙකුට ළඟා වෙන්න බැරි වේගයක් ලබා ගන්න එයාට පුළුවන්. ගොදුරක් අල්ලන්න පහලට කිමි දෙනකොට පෙරෙග්‍රීන් උකුස්සා පැයට කිලෝමීටර් 320ක ඇදහෙ නොහැකි හිතාගන්නවත් බැරි වේගයකට ළඟා වෙනවා. ඒක මේ ලයිස්ට්වේ ඉන්න අනිත් හැම සතෙක්වම පරදන වේගයක්. ඉතින් මේ හැමදේම එකට තියලා බැලුවම ස්වභාව ධර්මයේ මේ මහා වේග තරංගයේදී මිනිස්සු ඇත්තකම ඉන්නේ කොතනද කියලා දැන් අපිට බලන්න පුළුවන්. මේ වගුවෙන් මුළු කතාවම පැහැදිලි. බලන්න පැයට කිලෝමීටර් 37ක් වෙන මිනිස් වේගයෙන් පටන් අරගෙන වේගය ටික ටික වැඩි වෙලා චීටා ගාවට එනවා. හැබැයි ඊට පස්සේ පෙරෙග්‍රීන් උකුස්සා පැයට කිලෝමීටර් 320යි. අනිත් හැමෝම පස්සට දාලා හිතාගන්නත් බැරි තරම් ලොකු පරතරයක් හදනවා. අවසාන වශයෙන් මේක අපිට වැදගත් දෙයක් ගැන හිතන්න ඉඩ තියෙනවා. සත්ව ලෝකයේ මේ විවිධාකාර වේගයන් නිකම්ම අහඹයක් නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ ඒ ජීවියාගේ පැවැත්ම සහ අනුවර්තනය වීමේ කතාව. ඒ වගේම සත්ව ලෝකයේ විස්මිත හැකියාවන් වගේම මිනිස් පරිණාමයේ සුවිශේෂී ගමන් මගත් මේකෙන් අපිට මතක් කර දෙනවා.